කිව්වා කැමැත්තක් කරගන්න. වැඩේ කරන විදිය කතා කරගන්න මට ඒක අදාළ නැහැ. වැඩේට ගොඩක් ක්‍රම දීලා තියෙනවා. ඕන ක්‍රමයක් පාවිච්චි කරගන්න. පිට ගන්න පුළුවන්ද වමන එනවද තාම? ඒක හදාන්න ඕනේ නැහැ කියන්නේ. ඔයාගේ ඥාතියගේ පරිශක්ති ටිකේ පෙන්නන්න හදාන්න කියලා. මේක කරාට පස්සේ අනිත් කරන්න. මම බාධා කරන්නේ. අවසරයි මම සලුවනේද? මම සලුවනේද අම්මා අවසරයි. අම්මා නිදුන ඉස්සලා දාලෙමුද? දරන්න අමාරුයි බල වැඩි. ගත්තාම හරි ගියාද? කතා කරන්න පුළුවන්ද? ඥාති දේවතාවුන් වහන්සේ අවසරයි. දෝෂෙන්නේ නැහැ බලන්න. ඒකයිද දෝෂයක්ද කියලා? බලන්න හරියට බලන්න. දෝෂ නෙමෙයි හොඳට බලන්න. අවසරයක් දෙනවනේ ඉවත් වෙන්න ඔබ වහන්සේලාට මන් දිනයක් වෙලාවක් දෙනවා අවසරයි. එයාලට දැන් හදිස්සියනේ. සංගක්ක හත්ත මනු දිට්ටි කෙරීට දාරේ මම් පින් දෙන්නේ නටන්නේ හැම නෑ. සංගක්ක හත්ත මනු දිට්ටි කිරීට දාරේ සෝනාග බන්ධන විභූෂිතාස්සයano පුඤ්ඤානුමෝදිය ඔට්ටිස නාමදේවෝ ආලේතුමත් සතත සාත සුඛවහන්තෝ නානවන්න මහා තේජෝ ඕදාත හය වාහන අතසලදී ක්‍රම සංචාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු අවසරයි. සත්ත උනාද වැඩද? ඔය අහපු කෙනා ඇවිල්ලා ඉන්නවනේ සත්ත උනාද? මාම් පුතානේ නෑ. මං අහන්නද දෙයක්? කතා කරන්න පුළුවන් දෙයක්? මට මහන්සි අහලා බලන්නකෝ. එයාගේ ඥාතියින්ට පින් දෙන්න ඕන. අහන්න. බලමු උත්තර දුන්නොත්. උත්තේ මේ මෙතනින් කරන්නේ මේ හරි තැනද ආදා කරන්නේ? නෑ. ඔයාට අවිශ්වාස වුණාට හරි තැනද වැරදි තැනද කියලා ළමයට විශ්වාසය සත්‍ය වෙලා තියෙනවා.
මට අවිශ්වාසය නැහැ යාතියන්ගේ අම්මේ මම නේත්‍රාවරමකින් වැඩ කරන්නේ. ඔයාගේ අභ්‍යන්තරය මට කියන්න පුළුවන් මෙතන ඉඳලා. ඔයාගේ මෙයාට අවසරය අපච්චි දෙන්න හාමුදුරනේ හරියාකාරව දෙන්නකෝ කිය. එයාට පින් දෙන්නේ යගේ ඥාතීන්ට පින් දීලා එයත් එක්ක දිගටම ගමන යන්න ඕන. හරිද? එයා තමයි පස්සේ කාලෙක ඉස්සර වෙන්නේ ඔයා නෙමෙයි මයි පුතේ ඈ. හරි නේද මම? මාත් එක්ක දිගට වැඩ කරන්න පුළුවන්ද ඔබ වහන්සේට? දොස් කපලා අපච්චි දෙන්නේ මේවා. ඉන්දුවර දාන්න. අපච්චි කෝකේලා ගහන්නේ. ගම්බර අපච්චි දෙත හාමුදුරුවෝ තෝඩ්ඩි සප්පච්චිද? සෝන අපච්චිද? සෝන අපච්චිද? අවසරයක් දෙන්නකෝ. එයාට වගේ අපච්චි ඉන්න තැනට එක්කයි යන්න ඉස්සෙල්ලා එන්නකෝ. අවසරයක් දෙන්න. කිසි කෙනෙකු මං ගෙනියන්නේ මෙතනට. ඇති. දෙන්නගම සෝන අපච්චි අවසරයක් අපච්චි. යාගේ මාසෙ අපච්චි ලෝකේ ලයිට් එක දාන්නකෝ. ඔය ඉස්සරහට පුතේ කියලා වැඩ. අපච්චි ඉන්න කැමති විදිහට තියලා තියෙන උතන තමයි. තාම පිළිසකර කරලා නෑ නමුත් වැඩේ ඉන්නවා. බලන්න පේනවද? ඉන්දුවර උත්තර ඕනේ. පේනවද අපච්චි? කොතනින්ද පෙන්නුම් කරන්නේ? ඔව්. එයා කරදරයක් කරන්නේ ඔයාට. ඇහෙනවා. ඔයාගේ අපච්චි. පුංචි කාලේ ඉඳන්. කතා කරන්න එහෙනම් ඉස්සරහට ගිහිල්ලා. යන්න. අපි ගමු එන්න. මෙයාට ගන්නද? ඔයාගේ අපච්චි වට මං ගෙනත් දෙනවා පුතේ සත්ත කරනවා. එයාටත් දෙනවා. එයාටත් දෙනවා. කතා කරන්න ඕන. කතා කරන්න. ගෝලියෝ කතා කරන්න. නෑ මනික ගෝලියෝ කතා කරන්න. අවසරයි ඥාති දේවතාවුන් වහන්සේ හරියාකාරව කතා කරගන්න. අපච්චි බැලුවද මයි පුතා? අපච්චි දුටුවද? උත්තර ඕනේ මට. යාන්ඩල ඉවර කරගත්තද? මං ගෙන්නන්න දෙන්නේ ඔතන කාවත්. ඔය ආවම ඔයගොල්ලෝ මගේ එක දරුවා යොතන්ට ඇවිල්ලා හිටියේ. ඊට අමතරව ඔය දෙන්න විතර. ඔව් මෙයාවත් ගෙනල්ලා නෑ. මගේ දුව. මං එන්න අවසර දෙන්නේ. හරිද? අපි නූල දාමුද? ඔබ වහන්සේ එකඟයිද? එක ගන්න හරියට ඉන්නේ. ඊළඟ දවසේ තමයි හරියට තියන්න දෙන්නේ. අපි නූල දාමු. ඔබ වහන්සේලා ඉවත් වෙන්න. පැටිලා ඉවත් වෙන තරමක් නෑ මෙයාගේ. එයා වෙන්දට වැටෙනවද? නෑනේ. පැටිලා ඉවත් වෙන්නේ නෑ. සෑල්ලුවෙන් යන්න ඕන. ආවට. ඔයාට සත්ත කරන්නයි ආවේ. මට සත්ත කරන්න නෙමෙයි. මහත්තයා. තාත්තට තේරෙනවා හොඳටම මේ සුද්ධ සිංහලේ මම මොකද්ද කියන්නේ කියලා. අවසරයි අම්මා දේව මෑණියන් වහන්සේ. වැඩි කනට ගන්න මම මන්ත්‍රයක් කියන්නේ. නැත්තම් මම මහන්සිය.
आई ओम ह्रीं पतिपाटनकारिणी स्वाहा ओम ह्रीं जगत परमेश्वरकारि नमः ओम ह्रीं पतिप्राण सर्वदिनकारि नमः ओम ह्रीं पतिलक्ष्मी नारायणे नमः ओम ह्रीं सर्वकार्यदिष्टि नमः ओम ह्रीं घोराष्टकारि वरवर नमः ओम ह्रीं अंजनकूटगिन प्राणिति नम्रकारि जीव जीव वरवरे स्वाहा ओम ह्रीं पतिपाटनकारिणी स्वाहा ओम ह्रीं जगत परमेश्वरकारि नमः ओम ह्रीं पतिप्राण सर्वदिनकारि नमः ओम ह्रीं पतिलक्ष्मी नारायणे नमः ओम ह्रीं सर्वकार्यदिष्टि नमः ओम ह्रीं घोराष्टकारि वरवर नमः ओम ह्रीं अंजनकूटगिन प्राणिति नम्रकारि जीव जीव वरवरे स्वाहा ओम ह्रीं पतिपाटनकारिणी स्वाहा ओम ह्रीं जगत परमेश्वरकारि नमः ओम ह्रीं पतिप्राण सर्वदिनकारि नमः ओम ह्रीं पतिलक्ष्मी नारायणे नमः ओम ह्रीं सर्वकार्यदिष्टि नमः ओम ह्रीं घोराष्टकारि वरवर नमः ओम ह्रीं अंजनकूटगिन प्राणिति नम्रकारि जीव जीव वरवरे स्वाहा అవసరయమ్మ కొన్ని సంగతి గిటగహన్నే అవసరపట్టు విష్ణు పట్టుకొని కుమార్ పట్టుకొని